වතිකානුවේ රාජ්‍ය අතර බෝඩර් එක පෙන්නන අන්තිමට. මේ තමයි අපේ කිතුණුවන්ගේ තියෙන සාන්ත සභා මාතාව. පේදුරු, ජුවම්, පාවුලු, ඇන්ඩ්‍රු ගෝලියෝ 4 දෙනාම මේ රෝමෙට එනවා යේසු ගැන කතා කරන්න. පේදුරු පැනලා යනවා. ජුවම්, පාවුලු, ඇන්ඩ්‍රු කියන 3 දෙනාම මෙහි නීරු අධිරාජ්‍යවරුන් අල්ලලා මරනවා. නමුත් පේදුරු යන්න හම්බ වෙන්නේ නැහැ. පේදුරු ජේසු දර්ශනය වෙලා ශක්තිමත් කරනවා. මම මැරුණා පේදුරු. දැන් ඔයත් ගිහින් මැරෙන්න. අනිවාර්යයි. මොකද ඉපදෙන අපි මැරෙනවාමයි. නායක පූජකයෝ පේදුරු අල්ලගෙන ඇවිල්ලා මෙන්න මේ ස්ථානයේ තමයි ඔය කුළුණුති ස්මාරකයේ ඔතන තමයි අණ ගහන්නේ. ඔතෙන්ට අරන් ආවේ පස්සේ පේදුරුට පුදුම ශක්තියක් හම්බ වෙනවා. පේදුරු කියනවා මම දැන් මැරෙන්න බය නැහැ. හැබැයි මාව මරපල්ලා මගේ දරු ස්වාමියාට අගෞරව නොවන විදිහට. මේ ජේසුව මරණ විදිහ. නමුත් පේදුරුව මරන්නේ ඔළුවෙන් හිටවලා කුරුස යන ගහනවා. උන්වහන්සේගේ සුද්ධෝ දේහ මේ වතිකානුවේ තියෙනවා. ඒ නිසාම තමයි මේ කෙරෝලෙම පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක තමයි සුද්ධෝතෝ කීතුමාගේ නිදා ගන්න කාමරේ තුන්වෙනි එක දෙවෙනි එක යාගේ ඔෆිස් එක ඒ දෙක තුනම යාගේ කාමර තුන. අද උතන පාළුවට ගිහිල්ලා උන්වහන්සේ මේ මොහොත වෙනකොට ආරෝග්‍ය ශාලාවේ ගිය සමද මුළු ලංකාවම බෙදා හැරිය උන්වහන්සේ මරුණා උන්වහන්සේ නැතුණා කියලා. අනිකර බොරුවක්. උන්වහන්සේ අමාරු වුණා. අසාධ්‍ය මට්ටමට ආවා. නමුත් උන්වහන්සේ අද 75ක් නිරෝගී සුවයෙන් තාම රෝහල්ගත වෙලා ඉන්නේ. උන්වහන්සේ තමයි මේ දොරටු අයිතිකාරයා. මොනවද මේ සුද්ධ ద్వාර කියන්නේ? ජේසුගේ ජීවිත කතාව ජේසු අවුරුදු 33 ඉඳන් අවුරුදු 30 නම් 33 කම්ම හැමතැනම ගියා. ජේසු කරන්න පුළුවන් හැම දෙයක්ම ජේසු කරුවා. නමුත් ජේසු කෙරුවේ නැත්තේ සිතින් වචනයෙන් ක්‍රියාවෙන් ජේසු පව් කෙරුවේ නැහැ. අපි සිතන්නේ පාපය කරන්නේ පාපය පලන්නේ පාපය. ඒ ජේසු හැමතැනම වැඩි හැමතැනම ගියා. මලුම නැගිටවන්නේ ගියා. ලෙඩු සුව කරන්න ගියා. ඒ හැමතැනම මේ සුද්ධ ద్వාර වල තැන්පත් කරලා තියෙන මේ වතිකානුවේ ඒ ජේසු කාපු බීපු එයාගෙන් හම්බෙච්ච දේවල්. කවුද මේවා මෙහෙට ගේන්නේ? කවුද මේවා කිය මේ සුද්ධ දේවල් කියලා? ජේසු මිනිසුන්ගේ එන්නේ අතෙන්ට කියන්නේ මේ ගෲප් කියලා එන්න මෙතෙන්. ජේසු ලෙඩුම සුව කරගෙන ජේසු එක දේවල් කරගෙන යනකොට පාරේ ඉන්නවා ඇස් පේන්නේ. මිනිහා කෑ ගහනවා ජේසු කියලා මිනිහා කෑ ගහනවා. ජේසු යනවා ළඟට. ජේසු කියනවා මොනවද ඕනේ කියලා. මට පෙනීම ඕනේ කියලා. ජේසුගේ කෙල ටිකත් සුද්ධවන්තයි කියන්නේ. ජේසු මොනවද කරන්නේ? එයාමනේ මහා ආණ්ඩුකාරවරයා තමයි අවසාන මහා ආණ්ඩුකාරවරයා තමයි කොස්තන්තිනෝ මහා ආණ්ඩුකාරවරයා. කොස්තන්තිනෝ එදා ආණ්ඩුකාරවරුන්ට ලොකු බලයක් තිබුණා ඕන දෙයක් කරන්න. කොස්තන්තිනෝ මහා ආණ්ඩුකාරවරයාගේ අම්මා හෙලෙනට දෙවියන් වහන්සේ හීනෙන් කතා කරනවා. මොකද දෙවියන් වහන්සේ දකින්න කවුරුත් නැහැ. දෙවියන් වහන්සේ හීනෙන් කතා කරනවා. මගේ පුතාගේ දේවල් හෙලෙනවා මේ තැන්වල තියෙන අරන් එන්න. කවුද කියන්නේ දෙවියන් වහන්සේ කියනවා. දෙවියන් වහන්සේගේ පුතාගේ මගේ පුතාගේ හෙලෙනගේ පුතාගේ නෙමෙයි. මගේ පුතාගේ දේවල් මේ තැන්වල තියෙනවා ගිහින් අරන් එන්න. හෙලෙන කල්පනා කරලා මම කොහොමද එහෙම කරන්නේ? මං කියන්නේ කිව්වේ. එතන මම වයිතයි. කල්පනා කරලා දෙවියන් වහන්සේ ආයෙත් කතා කරන හෙලෙනා ඔයාගේ පුතා තමයි රෝමේ පරිපාලනය කරන්නේ. ඔයාගේ පුතාගෙන් හමුදා අරගෙන ගිහලා මගේ පුතාගේ දේවල් අරන් එන්න. බලන්න කොහොමද කියලා. එලෙනාට කියනවා ඔයාගේ පුතයි දැන් රෝමේ පාලනය කරන්නේ. ඔයාගේ පුතාගෙන් හමුදා අරගෙන ගිහලා මගේ පුතාගේ දේවල් අරන් එන්න. රෝමෙට කියනවා මේ සුද්ධ වස්තු ඔක්කොම. අපි දැන් ඒවා බලනවා ගොඩක් අද. මේ සුද්ධෝදර කියන්නේ අපි ස්ථාපිත කරන්නේ. රෝමේ තියෙන දොරවල් 4ක්. හතරවනු සන්ත මරියා මග්දලනේ සම් පාවුල් මූරෝ කියන බැසිලිකා 4ම මේ ద్వාර 4ක් ස්ථාපිත කරනවා. හේතුව මේ වතිකානුවේ තමයි ප්‍රධානම දොර තියෙන්නේ. ඕක ස්ථාපිත කරලා තියෙන්නේ ජේසුගේ සුද්ධ වස්තුන්. මේ ජේසු අල්ලලා උන්වහන්සේට පාර දීලා කසපාර ගහලා කටුටුන්නක් දාලා පාර යනකොටත් ගුටි කාලා කුරුසේ තියලා ඇන ගහලා අන්තිමට වතුර තිබහයි කියනකොට චිත්තකාරිය දීලා okay 2 minutes ඇන ගහලා අන්තිමෝත කියන්නේ මෙහාට එන්න පොඩ මෙහාට එන්න අන්තිමෝත මොනවද කියන්නේ තාත්තා මෙයාගෙන් පරිගන්න කියලා කියන්නේ අන්න නිසා තමයි අපේ මනස්ථාපනය වෙන්නේ අද මේ ගමන. ජේසු අවසාන හුස්මේ රන් ඉස්සර කියනවා තාත්තේ
මේ මාව මරන්නේ මං ගැන දන්නේ නැතුවයි මේ ඔක්කොමන්ටම සමාව දෙන්නේ. පුස්ම යන මොහොතකට ඉස්සර තාත්තේ මේ මාව මරන්නේ මාව ගැන දන්නේ නැතුවයි ඔක්කොමන්ටම සමාව දෙන්න. දකුණුපස හොරා කෑ ගහනවා ස්වාමිනී. දකුණුපස හොරා කෑ ගහනවා ස්වාමිනී. අනේ ඔබ වහන්සේ යන තැන මාවත් අරගෙන යන්නකෝ කියලා. යේසුස් කියනවා ඔව්. ඔයා දැන් මාත් එක්ක ධම්ම ස්වර්ගයට ගිහිල්ලා බලන්න. අන්න මේ මනස්ථාපනය වෙන්න තමයි මේ සුද්ධෝදරට අපි නමස්කාර කරන්නේ. එතෙන්ද ගිහින් නිකන් උඩ බලන්න යන්න එපා. මං ඉන්නවා ඉස්සර හැමතිස්සෙම ඔයාලා හැල්ලක. අවසාන මේ කොලේ තියෙනවා. ඔයාලා ආපු පවුලක් විදියට ගිහින් දැන ගහන්න. වැඩි වෙලාවක් ගන්න එපා. තවත් අවසානයක කියන්නේ මේ කොලේ තියෙනවා. ස්වාමිනේ ඔබ වහන්සේ මාත් උඩ වදින්නට මම සුදුස්සෙක් නෙවෙයි. සුදුස්සෙක් නෙවෙයි. ඒත් වචනයක් පමණක් ලබා දෙන්න. ඔබ ආවනම් මනස්ථාපනය වෙන්න. ඔබ ආවනම් පවුලට සමාවර ගන්න. ඔබ මෙතෙන්ට ආවනම් යමක් ගෙදර ගෙනියන්න. ඔබ ඒක ලබා ගත යුතුයි මේ ගමනේදී. අපි සුද්ධෝපටි නමස්කාර කරද්දිත් ඒක කෙරෙන්න ඕන. ඒ නිසා තමයි මේ ගමන අද සුවිශේෂ වෙලා තියෙන්නේ. ඔබ ආවේ බෞද්ධ යේසු ඔයා බෞද්ධ යන්න පැත්තකට කිව්වේ නැහැ. බුදු සාදු ඔයා කතෝලික කියලා යන්න කිව්වේ නැහැ. උන්වහන්සේ ළඟට එන හැම කෙනාටම උන්වහන්සේ අත දික් කෙරුවා. අත මිටුමල ගත්තේ නැහැ ඔයා බෞද්ධයා කතෝලික කියලා. අත දික් කෙරුවා. විශේෂයෙන් මම බෞද්ධයන්ට කියන්නේ මේක ඔයාලට හරි වටිනා ගමනක්, බොහොම වටිනා ගමනක්. අපි දැන් මෙතන ඉඳන් බොහොම ගෞරවයෙන් මේ ගීතිකා කියාගෙන ඊට පස්සේ මම එතන ගිහින් නතර වෙනවා. ඔයාලා ඒ දොර පහු කරලා වටිකා නතර දෙකින් නතර වෙන්න. ඒ හැම එකකට යන්න එපා. නතර වෙන්න මම එනවා ඔයාලා ඊට පස්සේ. කාන්ත සභා මාතාව කොහොමද එරවෙණි යාඥා කරන්නේ කියනවා. මොකද ඒක කොහොමද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. සුද්ධෝතම පියතුමත් එක්ක උන්වහන්සේ තෝරගන්නවා කාදිනල්වරු 11 දෙනෙක්. ඒ කියන්නේ මේ වතිකානු වෙන කාදිනල්ලා 10000 ගාන. බිෂොප්ලා ලක්ෂ ගණන්, පියතුමලා ලක්ෂ ගණන්. නමුත් ඒ ඉන්න අයගෙන් කාදිනල්වරු 11 දෙනෙක්ව පාපවාසේ තෝරගන්නවා. අපි කියනවා ඕන රටක තියෙනවා පාර්ලිමේන්තුවේ කාරක සභාවක් කියලා. අන්නේ කාරක සභාව තමයි අතෝරන්නේ. ඒලත් එක්ක එකතු වෙලා තමයි මේ ලෝකෙම තියෙන දිව්‍ය පූජාව තුළ දේවල් කතා බහ වෙන්නේ. කිසිම පියතුමෙකුට කිසිම තැනකට කිසිම රටකට බෑ කතෝලික දිව්‍ය පූජාව වෙනස් කරන්න. මොකද දිව්‍ය පූජාව පැවැත්වුවේ එක්කෙනයි. ඒ ජේසු විතරයි මේක ඉස්සරහ ගන්න. මේක දිව්‍ය පූජාවක් කරේ. ඒ නිසා තමයි ඒකට කැප වෙන්නේ. ඒ සාන්ත සභා මාතාව එකතු වෙන කාමරේ තමයි මේ තියෙන්නේ. ඔය ඕකට එනකොට ඔක්කොම වහනවා.
අපේ මේ ගමන තුල අපි සුද්ධෝතම පිටුමාවේ සම්පකාරණය වෙනුවෙන් කම එනවට වගේම මේ කැටයම් දිහාත් බලන්න. මම දැන් ප්‍රධාන අල්ටාර් එකට අරන් ගිහිල්ලා එතන විස්තර කරලා මම ඔයාලව දෙනවා පැය කාලයක් නිදහස් කරනවා. ෆොටෝ ගහන්න ඕන, බලන්න ඕන, අත ගන්න ඕන. මාන මේ කැටයම් කොච්චර විශාලද කියලා. මේ කැටයම් සම්පූර්ණම අතින් නිර්මාණය වෙච්ච දේවල් මේවා මේ කවුරුත් මැෂින් වල දාලා කැටයම් කරන්නේ. මේ අතර කලුදාගේ පහල් සේවයට ගෙවන්න ඒලගේ මහා වැඩගත්තු රට ඉතාලිය රෝමේ කියන්නේ. ඒ ඔක්කොම නැති කරා කොස්තන්තිනෝ මහඬුකාරවරයා. නිකන් නෙමෙයි මේ වතිකානෝ හදන්න ඉස්සර මේ සාන්ත සභා මාතාව අරගෙන යන්න කොස්තන්තිනෝ මහඬුකාරේ රජමාලිගාව බාර දුන්නා. එදා පියවරුන්ට ඒවා කරගෙන යන්න. කරලා ගන්න. අපි මේ ඉන්නේ වතකානුවේ හදවත මේ තමයි ප්‍රධාන අල්තාරය. නිකන් නෙමෙයි ටොන් 14මාර මේ අල්තාරයේ බරයි. ටොන් 14. ඔය ඊට පන්දම් පත්තු කරලා තියෙන්නේ ඒ අල්තාරයේ යට තමයි පේදුරුතුමාගේ දේහ තැන්පත් කරලා තියෙන්නේ. දවසක් යේසු ගෝලෙත් එක්ක කතා කරගෙන ඉන්නකොට ගෝලෙ අහනවා යේසුගෙන් පොඩි ප්‍රශ්නයක්. ස්වාමිනී අපි යාඥා කරන්න දන්නේ අපිට කියලා දෙන්න ඕනේ. යේසුගෙන් අහලා තියෙනවානේ. යේසුගෙන් අහනවා ගෝලියෝ ස්වාමිනී අපි යාඥා කරන්න දන්නේ අපිට කියලා දෙන්න. මෙන්න මේ යාඥාව තමයි යේසු කියලා දුන්නේ යාඥාව. වැඩි හයියෙන් නැතුව පූජාවෙන් අපි හිමීට සත්‍යයට කරලා අපි කියමු. මේ ආඥාව කතෝලික බෞද්ධ අයට නිර්දේශ කරනවා. ඒකේ හැම කෙනෙක්ම අපි ආඥා කරන්නේ අපි ආඥා කියලා දෙන්න. මෙන්න මේකම හේතු කියලා දෙන්න. හේතු කියලා දෙන්නේ ආඥාව අපි ඔක්කොම කියමු මොකද මේ තමයි අපිට සැනසීම ලැබෙන තැන. ඊට පස්සේ වලවන්ත ස්වර්ගයේ වැඩ අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයෙන් සංසාර වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ වේවා. අපගේ ජීවිත භෝජනය අපට දානය කරමින් අපට වර්ධ කරමින් කීදැයි අප කමා කරන්නාක් අපගේ රැකීම සමාන කරමින් පාප අවස්ථාවට සම්පූර්ණ අපගේ පිතාගේ පුත්‍රයාගේ ශාන්ති පාප දූරය කරලා ලොකු සේවයක් කරපු ඒ වගේම සුද්ධවන්තයෙක් විච්ච 6 වෙනි ඉග්නේසියස් සුද්ධෝතම පිරිතුරු. උන්වහන්සේගේ ලස්සන කතාවක් තියෙනවා. අපි දන්නවා අසීසියේ සම් ෆ්‍රැන්සිස්කෝ පිරිතුරු. ඉතාලියේම නාම සාක්ෂිවරයා. මහා සල්ලිකාරයෙකුගේ පුතේ. සල්ලිකාරයෙකුගේ පුතේ. එතකොට උන්වහන්සේ තවද කාලේ තමයි එළියට බහින්නේ. එතකන් සැපට හැදුනා ගෙදර. සැපට හැදුනා. එයාට තේරුන්නේ නැහැ එළියේ තියෙන දුක කොහොමද කියලා. දවසක් එළියට යනකොට එයා දකිනවා තරුණ තරුණියෝ හරියට අනාථ වෙලා. හිඟා කනවා. ඔබේ අඳින්න දෙයක් නැහැ. මොකද එයාගේ තාත්තා මහා රෙදි ව්‍යාපාරික රෙදි ෆැක්ටරි කරන මහා අයිතිකාරයෙක්. මෙයාට හරියට දුක හිතෙනවා. මම මෙච්චර සැප විඳලා තියෙද්දි ඇයි මං වගේම අය දුක් විඳලා තියෙන්නේ කියන එක එයා අනිත් පැත්තේ හදනවා.
මෙයා මොනවද කරන්නේ? හිමීට ගෙදරට ඇවිල්ලා එක එක දේවල් අරන් ගිහින් අර අහිංසකයන්ට බෙදනවා. එක දවසක් කරනවා දෙකක් කරනවා මෙයාම කරනවා. නමුත් ගෙදර ඊට පස්සේ ඒකෙන්ද දකිනවා දේවල් අඩුපාඩු වෙනවා. වැඩකාරයෝ ගන්නෙත් නෑ. බලනවා. පස්සේ මෙයාලා පරීක්ෂා කරන හොරෙන් හැංගිලි වෙලා. කවුද පුතයි මේවා හොරෙන් අරගෙන යන්නේ. අහන්න දෙයක් නෑනේ එහෙම කරනකොට පුතාගේ නම මොකද්ද කියන්නේ? හොරා කාලකන්‍යා එහෙම තමයි කියන්නේ. නමුත් එයා මොනවද කියන්නේ තාත්තගේ හබතරලා තාත්තගේ රිදි ෆැක්ටරි රිදි අඳුම් මහලා කපලා ඉතුරු වෙන කෑලි වලින් එයා මහලා කෑලි කෑලි නිකන් ලෝගුවක් හදාගෙන ඕක දාගෙන එළියට බහිනවා. මට ওই සැප ජීවිතේ ඕනේ නෑ. මමත් අර වගේ ජීවත් වෙන්න ඕනේ. නමුත් මට ලොකු ආසාවක් හිතෙනවා. හොඳට ඉගෙන ගන්නවා. මෙයා මොනවද කියන්නේ? ඔහොම යනවා තාපසාරාමයකට. අසීසියේ. තාපසාරාමයකට ගිහිල්ලා ඔහොම ඉන්නකොට මෙයා හොඳ උගතයි වගේම දක්ෂ කතිකයා. දෙවියන් වහන්සේගේ සැලැස්ම කියන්නේ ඒකයි. අසීසියට ආරාධනාවක් හම්බ වෙනවා මුන්නහන්සේට අසීසිය කාලේ මුන්නහන්සේ අසීසිය නරඹන්න එන්න කියලා. සාමාන්‍ය කාලේ මුන්නහන්සේ කෙනෙක් කෙනකොට ඒකට ස්තුති කතාවක් කරන්න එදා කවුරුත් හිටින්නේ නැහැ. අවස්ථාව හම්බ වෙනවා මේ ෆ්‍රැන්චිස්කොට. එතකොට එයා සාමාන්‍ය සහෝදර පියතුමෙක්. ස්වාමි කෙනෙක් වෙලා නැහැ. ඒ ෆ්‍රැන්චිස්කොට කියනවා ෆ්‍රැන්චිස්කෝ මෙහෙම කාලේ මුන්නහන්සේ එනවා. ඔයා තමයි උන්වහන්සේගේ පිළිගැනීමේ කතාව කරන්න මට හොඳ chance එකක් තියෙනවා. එයා සෝදානම් වෙනවා. එනකොට මෙයා එනවා. මෙයා දකිනවා මේ ඇඳුම් ඇඳලා තියෙන හතරන් චේන් දාලා හතරන් මුද්දෙවිනවා. ලස්සන බස්ත වතේ තියාගෙන. ස්තුති කතාව කරන්න ෆ්‍රැන්චිස්කෝ මොනවද කරන්නේ? මෙයාට එගේස් කරනවා. ඔය මොනවද ඇඟේ තියෙන්නේ? බලන්න ලෝකෙ දිහා. කොච්චර අසරණද මිනිස්සු. මොනවද මේ කරන්නේ? මේකද දහම කියන එක මෙයාට ඇටැක් කරනවා. කාදින රුණාසේව රත් වෙනවා. ඇයි? ස්තුති කතාව කරන්න දුන්නු. මේ මහා නායකයාට මේ පුංචි එකෙක් ඇටැක් කරනවා. මෙයා එනවා වතිකානුවට මේ සුද්ධෝපියතුමා ටික කාලෙකදී මේ උන්වහන්සේ හීනෙන් දකින්න අපේ සමහර හීන අර සැබහින් දකින්න වගේ කියන්නේ ඒක ඇත්ත වගේ දැක්ක කියන්නේ මෙයා දකින්නවා මේ වතිකානුව කඩාගෙන වැටෙනවා කවුදෝ තරුණයෙක් ඒක පිට දීලා අල්ලගෙන මෙයාට ප්‍රශ්නයක් මේ කවුද මේ තරුණයා මම හොඳට දන්න තරුණයෙක් මට හරි කරුණා ඕක පිටර මතක් කරනවා දෙයියනේ මේ අසීසිය මට කතා කරන ඔය ෆ්‍රැන්චිස්කෝ නේද කියලා. වහාම අරිනවා පණිවිඩයක්. ඔය ෆ්‍රැන්චිස්කෝට වතිකානට දෙන්න කියලා මේ සුද්ධෝතම පියතුමාටින් උන්වහන්සේ පූජාත්‍රය ලබනවා. කොහොමද සලස්ම දෙවියන්ගේ? පාප්පවංශය යටින් උන්වහන්සේ පූජාත්‍රය ලබනවා. ඒ පූජාත් ලැබුවා විතරක් නෙමෙයි උන්වහන්සේ තමයි ආරම්භ කරන්නේ ෆ්‍රැන්චිස්කන් නිකාය කියන මහා බලගතු තාපසාරාමය. ෆ්‍රැන්චිස්කන් නිකාය කිව්වොත් සුද්ධ අන්තෝනි මුන්තුමා, සුද්ධ පාදරි පියතුමා, ඒ වගේ ගොඩාක් සුද්ධවන්තයෝ බිහි වෙන ඒ වගේම තමයි මහා කටුක ජීවිත ගත කරන ජේසු වෙනුවෙන් ජීවත් වෙන මහා නිකාය හැදුවේ ඔන්න ඔය ෆ්‍රැන්චිස්කෝ සුද්ධෝතම ෆ්‍රැන්චිස්කෝ අසීසිය සම් ෆ්‍රැන්චිස්කෝ මුනිතුමා උන්වහන්සේ පූජාට ලබන තරම් වාග්යවන්ත වුණා මේ සුද්ධෝතම පියතුමාට. මම දැන් ගෙනියනවා පේදුරුතුමාගේ නම් අවසාන ජෝසප් රාසින් කියන සුද්ධෝතම පියතුමා දක්වාම ඒ සුද්ධෝතම පියතුමා කියන කැලෙන්ඩරය ඊට පස්සේ වලව ගෙනියනවා සුද්ධෝසහනට සුද්ධෝසහනින් එළියට අරගන්න වලට බෝඩර් එක පෙන්නනවා වතිකානුවත් ඉතාලියත් කැමතියට පැනලා යන්න පුළුවන්. Adesso mangiamo tutti di qua, dobbiamo dare ingresso di là dove... මේ තමයි ඔපාර කල් තියෙන්නේ මේ වතිකානුවේ මේ අල්තාරේ සිදුවිච්ච සිදුවීම තමයි ඔය ඒ කියන්නේ ආරම්භයේ ඔය වැටිලා මැරෙන්නේ ආබ්‍රහම් කියන මිනිස්සේ ආබ්‍රහම් දෙවියන්වත් එක්කම ආබ්‍රහම්
මේ වතිකානුවේ සේවය කරපු තවත් එක් කාදිනල් කෙනෙක්. අල්තාරෙම වැටිලා මැරෙන එක පුදුමයක් බවට පත් වෙනවා. ඔය සිදුවීම මහා දක්ෂ කලාකාරයෙක්. ඒ කියන්නේ ලියනාඩෝ ඩා වින්චි. ඔය චිත්‍රය ඇඳලා නෙමෙයි තියෙන්නේ. ඇඳලා වගේ පෙනුනට ඔය මොසයිකෝ කියන කැටයමක්. මොසයිකෝ කියන්නේ කුංචි කුංචි ගල් කෑලි අරගෙන ඒවා කියන බීන්ත කාලා මේ අමලා තියෙන්නේ. මේක රංගලා බලනවා ඔය ඔක්කොම කුංචි කුංචි ගල් කෑලි. වලින් තමයි ඔය මොසයිකෝ එක අමලා තියෙන්නේ. දැන් අපි කොහොම එළියට යමු. එළියට ගිහිල්ලා ඔයාලට පෙන්නනවා ඉතාලියත් වතිකානුවත් අතර බෝඩර් එකම කුංචි දෙයක්. නමුත් ඒක හරි වටිනවා. ඊට පස්සේ ඔන්න බාත්රූම් යන්න ඕනේ. බාත්රූම් එකෙන් ගිහිල්ලා අපි බස් එකට යමු. සුද්ධෝ පරි ඒ සේවයම හරගත්තා. මේ වගේ විශාල. එතකොට මේ වතිකානුවේ මේ කැටයම් සම්පූර්ණයෙන්ම නිර්මාණය කරනවා මයිකල් ආන්ජලෝ සහ එයාගේ ගෝලියොත් එක්ක. ඔය චිත්‍ර නිර්මාණය කරනවා ලියනාඩෝ ඩා වින්චි සහ එයාගේ ගෝලියොත් එක්ක. මේක තමයි මෙතන තමයි ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරන්නේ. මේක කඩන් වැටුනොත් මුළු ලෝකෙම විනාශ වෙනවා කියලා ලියලා තියෙනවා පොතේ. මොකද මේවා එහෙම වෙන්න දෙන්න බැරි තරම්. එතකොට පාප්පාංශය කෙනෙක් තෝරනකොට දැනට පාප්පාංශල 273 දෙනෙක් සේවය කරලා ඉවරයි. දැන් ඉන්නේ 274 වෙනි. සමහරක් විට උනාසේ ස්ටෝවර් ආවන් පස්සේ සේවය කරයිද විවේකව ගන්න ඇයිද දන්නේ නැහැ. මොකද මොහොතේ කියන රෝගක් එක්ක ඒක දන්නේ. පාප්පාංශය කෙනෙක් තෝරන්න එක ඡන්දයක් පාවිච්චි කරනවා. ඒ ඡන්දේ පාවිච්චි කරන්නේ මුළු ලෝකෙම ඉන්න කාඩිනල් වරුන් එන්ඩෝනි වතිකාන. එතකොට පාප්පාංශයව තෝරන්නේ අර මම මුලින් කිව්වා වගේ අර ඉන්න කාරක ස්වභාවයේ හොඳම 3 දෙනා වර ගන්නවා ඉස්සරහට. 3 දෙනයි. මොකද අපේ කතෝලික ආගමේ තියෙන ප්‍රධානම ප්‍රාර්ථනාවයි තමයි ඒ සිද්ධ වෙන දවසේ. ඒ 3 දෙනා වර ගන්නවා. ඒ 3 දෙනාව තෝරන්නේ දැහැමිකම, අධ්‍යාපනය සහ භක්තිය. ඔය 3 අර ගන්නවා. මොකද ඒ තමයි පාප්පාංශය කියන්නේ කතෝලික අපේ ජීවත් වෙලා ඉන්න අපිට ඇස් දෙකට දකින්න ඉන්න පේදුරුතුමා. ජේසු නෙමෙයි. පේදුරුතුමා තමයි මේ මුළු සාර්ථකව මාතාවම බාර කරන්නේ. ඒතර පාප්පාංශයේ තෝරනකොට මේ වතිකානයේ සියලුම සංනිවේදන විසන්ධි කරලා දානවා. සියලුම සංනිවේදන විසන්ධි කරලා දානවා. මොනවද මේ? එතන ඔක්කොම විසන්ධි කරනවා. ඒ විසන්ධි කරන්නේ ඒ රහස දෙන්නේ නැහැ. එතකොට මේ පිටිනේ එළියේ ඉන්නවා මුළු ලෝකෙම ඉන්න මාධ්‍යවේදී. මුළු ලෝකෙම වෙනවා. මුළු සෙනඟක් බලන් ඉන්නවා කවුද පත් වෙන්නේ කියලා. ඒකට කියනවා ඡන්ද පාවිච්චි කරනවා. ඡන්ද දානවා කියලා. අපි අහලා තියෙන්නේ ඡන්ද දානවා, ඡන්දේ පුච්චනවා, ඒ පුච්චවම කළු දුම යනවා. ඒකට තේරෙන්නේ නැහැ. ඊට සුදු ඡන්ද පිච්චිල්ලක් නැහැ. එතකොට එළියේ ඉන්න ඔක්කොම බලන් ඉන්නවා මොකද්ද කොහොමද වෙනවද කියන එක. කතෝලික ආගමේ ප්‍රධාන ප්‍රාර්ථනාව සිද්ධ වෙනක මම මුලින් කිව්වේ ඒ 3 දෙනාව අරගෙන පළවෙනිම යාඥා කරනවා. ඉස්සෙල්ලා ඉන්න ඔක්කොමත් කාදිනල්වරු.
යාඥා කරලා යාගේ නම එක නමක් දාන්න. ඒක නමක් කොහොම ලියන ඉස්සරහින් නම සංසන්දනය කරනවා. ඒ සංසන්දනය වෙලා නැත්නම් මේල ඇතුලේ එළියෙන් හයි කරනවා ටග්ගල් චිමිනියක් කියලා. ඒ වෙනකොට එළියෙන් චිමිනියක් හයි කරනවා. අර පැතිකඩ වලින්. එළියේ ඉන්න අය මාධ්‍ය වේදින් බලන් ඉන්නවර චිමිනිය දිහා. මොකද ඒකෙන් තමයි සලකුණු කරන්නේ පත් වුණාද නැද්ද කියලා. එතකොට ඒ සංසන්දනය කරලා හරි ගියේ නැත්නම් අරිනවා කළු දුමක් කියලා මැග්නට් එකෙන් පිට කරනවා. නැතුව පොළ පුච්චනවා නෙමෙයි. ඒකෙන් තමයි දැනගන්නේ පත් වෙලා නැහැ කියලා. කතෝලික ආගමේ දහම් නීතිය 3 දෙනෙක් වෙනකොට අනිවාර්යෙන් පත් වෙ යුතුමයි. කාටවත් නෙමෙයි ආඥා කරන්නේ දෙවියන් වහන්සේට ආඥා කරනවා. දෙවියන් වහන්සේට ආඥා කරනවා ඒ කාදින වල වෙනම එකට වෙනම ආඥාවල් තියෙනවා. ඔය ඡන්දේ පාවිච්චි කරනකොට කියන කොන්ක්ලාවි කියලා. ඒ ඡන්දෙට කියන නම කොන්ක්ලාවි. ඊට දෙවිනියට ආඥා කරලා පත්තු කරලා අන්න සර්ට ආයතරක් මම හිතනවා ඔයාලට ළඟදීම කොන්ක්ලාව් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඒ ඡන්දයක් බලා ගන්න පුළුවන්. මුද්දට බලන්න ටීවී එකේදී අපිට පුළුවන් එකම දේ අපේ ගෙදර තියෙන ටීවී එක බලන්න විතරයි. පරවියෙක් ඇවිල්ලා වහනවා ඒ චිමිනිය උඩ. පරවියෙක් ඇවිල්ලා වහනවා. ඇයි පරවියෙක් ඇවිල්ලා වහන්නේ? දිවයන් වහන්සේ හැම පණිවිඩයක්ම සලකුණු කරන්න ඇරිය පරවියෙක්. යේසුව ජෝර්දාන් ගඟේ නාවද්දී අහස පිපුලා පරිවිය තමයි දිවයන් වහන්සේ ආවේ නැහැ. ඒ පරිවි සලකුණ කියන්නේ ස්පිරිතු සාන්තු වහන්සේ. ඒ ස්පිරිතු තමයි ඇවිල්ලා වහන්නේ අනිවාර්යෙන්පත් වෙන්නේ. ඒක තමයි අපේ කතෝලික ආගමික ප්‍රධානතම බලගතුම ප්‍රාතිහාර්ය. අන්නේපත් ඒ සංසන්දනය වුණා නම් මැග්නට් එක අරිනවා සුදුදු මාරිනවා. ඒ මොහොත වෙනකොට උන්වහන්සේට තව එකක් තමයි. ඒ තෝරගන්න 3 දෙනාගේ මැෂිමන්ට් එකට අඳුම පවා මහනවා. හිතන්න. ඒ 3 දෙනාට ඒ තමුන්ගේ කවුරුත් තුන එක්කෙනෙක් පත් වෙන්න බෑ. පත් වුණායින් පස්සේ පාපන්සේ අඳුමම ඉවරයි. තියෙන අඳුමක් හන්දන්නේ අලුත් අඳුමක් හන්දන්නේ. මේ 3 දෙනාට මේ ඉන්නවා වෙනම පාපන්සේ අඳුම මහන අඳුන් තුනක් මහලා තියෙනවා. අඳුන් තුනක් මහලා තියෙනවා. අඳුන් තුන මහලා තියන්නේ ඒ පත් වෙලා පැය කාලක්වත් යන්නේ ඒ අනුම වහලා මේ මම තේරුම් ගන්න ඉදිරි ගාම මෙතනින් තමයි උඩට එන්නේ එළියට ඇවිල්ලා තමයි එයා මුළු සභාව අමතන්නේ මම තමයි අලුත් පාපවංශය ඒ පත් වෙන ගමන්ම දානවා මුද්ද දාලා දෙනවා පස්තම ඒ මුද්දට කියනවා පස්තෝරි කියලා පස්තමට කියනවා පස්තෝරි කියලා පස්තෝරි කියන්නේ ආරක්ෂක බැටළුව උන්වහන්සේ තමයි කතෝලික ආගම අපව ඉස්සරහට ගෙනියන්නේ ඒ නිසා තමයි අපිට පේන්නේ අපිට පේන්නේ